ආයුබෝවන් සමර ඇලවිටීම වළක්වමින් පැහැපත් දීප්තිමත් සමකට හෙළ වෙදකමේදී දිව්‍යමය උසුවක් වන හාතාවාරී කියන ඖෂධීය වැල් ශාකය තමයි ඔයාලා මේ දකින්නේ. සන්ධිවාත, අවබාහුක, ස්නායු දුර්වලතා, අපස්මාරය, අර්සස්, වාත රෝග, සෝම රෝග, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත දුර්වලතා, මූත්‍රා රෝග, අතිසාරය, සන්ධිභග්න, උදර වේදනා, මව්කිරි මදිකම, අක්ෂි රෝග ආදී රෝග රසකට දේශීය හෙළ වෙදකමේදී හාතාවාරිය සුලභව භාවිතයට ගැනෙනවා. වාජීකරණ ගුණයෙන් අනුන හාතාවාරිය කුෂ්ඨ රෝග සුව කිරීමට ඉතා හොඳ ඔසුවක් ලෙස සැලකෙනවා. හාතාවාරිය කොළ එළඟි තෙලින් මලවා ආහාරයට ගැනීමෙන් රාත්‍රී කාලයට ඇස් පෙනීමේ දුර්වලතා මගහැරෙන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. හාතාවාරිය අල පිටපොත්ත සහ මැද නාරිටිය ඉවත් කර වේලා කුඩු කර තබාගෙන වරකට තේ හැඳි එකක් බැගින් උදෑසන එළකිරි සමග පානය කිරීමෙන් මව්කිරි වර්ධනය වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. අමුකා සහ හාතාවාරිය අල හොඳින් අඹරා ආලේප කිරීම මගින් සම රැලි වැටීම නවතා සම පැහැපත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. හාතාවාරිය කොළ ඉරමුසු වැල් අමුකා සියඹලා කොළ කොටා පොට්ටිනි බැඳ වන්දුවේ තම්බා තැවීම මගින් කුළුක්කු සහ අස්ථිභග්න වේදනා සුවපත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. මූත්‍රා අඩස්සී සඳහා හාතාවාරිය අල සියුම්ව අඹරා ඇල් වතුරෙන් පානය කිරීම හොඳ ඔසුවක් ලෙස සඳහන් වෙනවා. හාතාවාරිය කොළ හීනට ඉසාලින් කැඳපිස බීමෙන් අක්ෂි රෝග සුවපත් වනවා. ශරීරයේ කැසීම් සුව කරමින් සම පැහැපත් කරවන ලප කැලල් ඉවත් කරන කකුල් පැලීම්, අත්පා දැවිල්ල, මුඛ රෝග, අම්ල පිත්ත වැනි රෝගී අවස්ථාවන් රැසකට හාතාවාරිය කොළ කැඳ හොඳ ඔසුවක් ලෙස දේශීය වෙදකමේ සඳහන් වෙනවා. හිසකෙස් හැලීම නවතාලමින් අකලට කෙස් පැසීමද නවතාලන හාතාවාරිය සෙම් රෝග, කැස්ස, ඇදුම, පණු රෝග සඳහාද හොඳ ඔසුවක් ලෙස දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. ඔසක් දෝෂ සමනය කිරීමටද හැකියාවක් ඇති හාතාවාරිය අල ඖෂධ සඳහා යොදා ගැනීමේදී පිට පොත්ත සහ මැද නාරටිය ඉවත් කර ගැනීම අනිවාර්ය වෙනවා. ඒට හේතුව තමයි එම කොටස් තරමක් විස සහිත බවකින් යුක්ත වීම. කසාය වට්ටෝරු රැසක අන්තර්ගත වන හාතාවාරිය ඔලින්ද කොළ, ඉලුක් මුල්, වැලතැන, පෝටා කොළ, ගොනුකෑ, ආපසුමඳු, හීන් අරත් අල මෙම සියලුම ඖෂධ එකට කොටා එම යුෂට පොල් කිරි බෝතල් 2ක් පමණ මිශ්‍ර කර සූර්ය පූටයෙන් එහෙමත් නැත්නම් හිරු එළියෙන් සිඳගන්නා තෙල් ආලේප කිරීමෙන් ස්නායු ශක්තිමත් වන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. තවත් මෙවැනිම වටිනා දේශීය හෙළ වෙදකමේ රහස් පිළිබඳව දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.